කැලක් කාලා. වැඩිය කඩන නරක ළමයි නෙවෙයිනේ. ඕක තමයි ඉතින් මේ හේන් ගොවිතැනේ ජීවිතේ. මෙහෙ දැන් වගා වලට කේස් එක කියන්නේ අලියනේ. අලි තමයි. වැඩිපුරම නැද්ද? ඌරෝ නෑ. ඌරුන්ගෙන් හරියන්නේ කරදර යන්නේ. අලියගේ විතරයි හානියක් තියෙන්නේ ඉතින්. අලියත් ඉතින් තේරුමුත් ලොකු ප්‍රශ්න නෑ. අලියට තියෙනවනේ අලියට. අලියට කියන්නේ අපි දාගෙන තියෙන එක තියෙන. රජයේ වැටක් නෑ. රජේ ගන්නෑ. අපි ඉතින් හැම හේනකම දාගෙන තියෙන්නේ අලියට. බේරෙන්න පුළුවන්. ඔව් අර එලාම් එක වදිනවනේ මේ කැඩුවොත් කට කොහෙන් හරි. කැඩුව වදිනවා. ඔව්. ගේ වදින එලාම් එක. ඊට පස්සේ ඉතින් අපි ගිහින් බලන්න ඕනේ. ඉවෙඩි දාන්න හේලා එලවන්න ඕනේ. ඔව්. යනවද කෑ ගන්න? යනවා. එහෙම කරදරයක් නෑ ඉතින්. යනවා. දැන් අනුරාධපුර පැත්තට එන්න එහෙම තරම් කරදරයක් නෑ මෙහෙ කොහොමද? අඩුයි. ඔව්. ඒ පැති වල ඒ පැත්තේ ඉන්නේ වැඩිපුර මිනිමරණ අලින්නේ. ඔව්. මෙහි නෑ එහෙම ඉන්න අලි රංචු එක්ක රංචුවේ කිපාතියේ ඉන්න රංචු තියෙනවා. ඒ වුණාට ඒකත් එක්ක මෙහෙම කරදරයක් නෑ ඉතින්. ඊයේ 2යි ගානක් වෙනකොට 1යි ගානක් අපි කුඹුරේ මම කුඹුරේ ගියා මේ ගහත් අරගෙන එනවා මේ වැටට දාන්න. ගහ කඩාගෙන වැටට දැම්ම වැට කැඩෙනවනේ. කැඩෙනවා ඊට පස්සේ එකෙන් වෙනවා. ඊට පස්සේ අලි වැඩිලා ගිහින් දාලා එළවුම සිග්ගියා යන්න. ගහ බින්දන සද්ද ඇහිලා මම ගියේ. යන සද්ද ඇහෙනකොට මම ගියා. යනකොට මම අරගෙන එනවා. බලමු දැන් අපි එක්ක තම්බලා කන්නේ නැත්නම් බැදලා කොටලානේ කන්නේ. මේ විදිහට කාලා බලමුකෝ නේද? නිකම් ඔහෙ තම්බනවා ලුණු එතකොට දාන්නකො. ගාන්න පුච්චලේ ඉවරලා හිටු. පුච්චලා ලුණු තවරනවා. කරලේ. මේ මෙහෙ ඉන්න අය වේල පිරිම හැන්නත් කනවා ඇති නේද? ඔව් ඉතින් එහෙමයි කනවා. ඉතින් ඔක කරලා දෙකක් කෑවම පස්සේ බඩ පිරෙනවනේ ඊට පස්සේ. ඒක තමයි නේද? ඉතින් ටිකක් බර ආහාරයන්. ඔව් නේද? ඉරුඟු පිටිනේ ඉතින් අපි ඔය කන්නේ නේද? ඕසෝට එහෙම ගන්න ඉතින් මේවා. අයියේ දැන් මේ තම්බලා කාලා තිබ්බට මීට කලින් මේ පුච්චලා කාලා නැහැ. ඉතින් මේ සැරේ try කරලා බලන්න හැදුවේ හේනටම ඇවිල්ලා. දැන් ලුණු දානවනේ. ඔව් ලුණු ටිකක් ගන්නවා. Hari. Dan kanda din ni. Oh, dan kanda. Mehem mo kano ni ay? Oh, kano ni. රපඩි කරානේ කිරලා හතින හොඳට තම්බලා කනවට වැඩි පොඩි මේකක් තියෙනවානේ ක්වොලිටි එකක් තියෙනවා කාලේ ඉවරෙන්නත් කලින් මේ දැන් තම්බපු කජු හම්බුණා මේ තව අස්සන්නක් තව භෝගයක් තියෙනවා ඒකක් බලන්න යන්නේ ගොඩක් අපිට දකින්න හම්බෙන්නේ නැති දේවල් මේවා රටින් දොඩම් ගෙනල්ලා බෙහෙත් විදලා කල් තියාගන්න දොඩම් කනවා වෙනකොට මේකයි ලංකාවේ හදන්නේ නේ
මේ මුකුත් බෙහෙත් ගහලා අනම්මනම් කරන්නේ නැහැ නේ කල් තියාගන්නේ මර රටින් ගේන එක වගේ. නේද දොඩන්නේ. මේ මොන දොඩ කියලාද කියන්නේ? පැණි දොඩ. පැණි දොඩන්නේ මේ? ඔව්. මේ කඩලා දැන් මුට දෙකක් කඩලා දුන්නා. සාමාන්‍ය කිලෝ එකක් කීයද දැන්? 220 වගේ. 220. හැදුන්නේ නැහැ ඔක්කොගේම. ඔව්. තව පීදෙන්න ඕනේ නැහැ. මේවත් අයියේ මේ වවන කාලයක් එහෙම තියෙද? එහෙම එකක් නැහැ. මේ කියන්නේ මේකේ අස්සන්න මේ හැදෙන කාලයක් ඇතින්නේ. මාස 6න් 6ට වගේද එහෙම? අවුරුද්දකට දෙපාරක් වගේ කඩන්න පුළුවන්. ආ. මේ සර්පයෝ නැද්ද? හරියට අඩු මොනරු ඉන්නෝනේ. ආ මොනරු ඉන්න හින්දා නෑ නේද? 10000 කිලෝ දෙනවා. මේ පොළොව එතකොට මේ ට්‍රැක්ටර් ගහලා තියෙන්නේ නේ. ඔව්. එතකොට දැන් මේ තීරුවත් නාරංග ගහ සාමාන්‍ය කාලයක් තියෙනවද නේද? තියෙනවා මේක මේ වතුර ගහන්න හදාගන්න මේ හදලා තියෙන්නේ. වතුර බෝග ගන්නද මේ? වතුර ගහන්න. දැන් මේ නියරට තමයි වතුර ගහන්නේ. දැන් ගොඩක් අය මේ වගේ මේවා දැකලා තින්නවා පිට රටවල් වල තියෙනවනේ. ෆාම් වල ලොකුවට ලංකාවේ රට වැඩ කරන්න යනවා කියලා හැම යන්නේ මේ වගේ වැඩ කරන්න තමයි. දැන් මේවා ලංකාවෙත් තියෙනවා. ජමනාරන්නේ. මේ කඩන්න ලම් වෙච්ච ඒවාද නේ? ඔව්. ඔව්. අර වැටිලා තියෙන්නේ. ගෙඩි වැඩුණාම වැටෙනවා. කහ පාට වෙන්න ඉදෙන්නේ නැද්ද ඒක? නෑ. ඔක මැදේ රෝස පාටයි. මේ ඇවිල්ලා ජමනාර. අවුව වැස්ස ඉතින් නෑ. Jangan dalam kan tu, ibu non. ඒකද? යා. ඒකොල්ලරේ මේ මොනවද කෑම මේ කියන්නේ හදනවලු රට යවන්න. රට යවන්න. කිලෝ එකක් ඒගොල්ලෝ කඩා ගන්න කිලෝ එක රුපියල් 25 ගන්න. හා හා. කොළ කිලෝ එකක්. Ni hal kita tadi dah sudah jual. කොහොමද බලාගන්නේ? මේ වෙලාව කියලා නිකන් එබෙනවා වගේද? ඔව්. යන්න මොකටද දාන්නේ? දාන්න දෙයක් නැහැ ඔය ඇති යක්. අස්සන් නෙලන් ගමන් ඉන්නේ තමන්ගේ වගේ ඇවිල්ලා. පොකෙඩියකුත් තියෙනවා පොඩි ඒවාක් තියෙනවා. දැන් ඉතින් ඇති. අපි ඉතින් වැඩි කඩන නරක ළමයි නෙවෙයිනේ. ඒකින්ද ඇති. දැන් මේ ආපු වෙලා ඉඳලා කණ එකේ ඉවරයක් නැහැ. කාලා දැන් මේ අන්තිමට දැන් අමුරට කජු කෑවා, බඩේරුම් කෑවා, දොඩම් කෑවා. දැන් හම්බෙලා දිනවා මේ තඹපු කජු. මෙහි මිනිස්සු මේගේ ආගන්තුක සත්කාර නම් ඉතාලම ඉහළින් තියෙනවා. නැති දෙයක් නැහැ. හැමදේම කන්න බැරුණා කන්න කියලා හදලා දෙනවා. ඈ එහෙමනේ. දැන් තියෙනවා තඹපු කජු. තඹපු කජු පොඩ්ඩක් කන්න හදන්න මෙච්චර ගොඩක් තිබ්බට ඉතින් කන්න බෑ. පෝෂ්‍ය පදාර්ථ තියෙන කෑමක්. ගොඩක් ගණන් අපි කඩෙන් මිලදී ගන්න ගියොත් එම ඒකට ගොවියට එන්නේ සුළු මුදලයි. කොච්චර මහන්සි වෙලා මේවා කරත් ගොවියට එන්නේ සුළු මුදලයි. අතරමැදියා තමයි ලාභ ගන්නෙ. මේ පුළුවන් නම් දැන් මේගොල්ලෝ කියන විදිහට කොළඹට මොනවා හරි මේගොල්ලන්ගේ අස්වැන්නක් යනවා නම් අතරමැදි කරහ තමයි යන්නේ. එහෙම වෙන්නේ නැතුව කොළඹින්ම ගන්න මුදලාලිලා ඉන්නවනම් ගමත් එක්ක ගෙලින්ම සම්බන්ධ වෙලා ගන්න පුළුවන් නම් හොඳයි. ගොවියන්ගේ අතමිට සරු වෙනවා එහෙම වුණොත් එම නැත්තම් ඒගොල්ලන්ගේ මහන්සියට දෙයක් තියෙයිද කියලා අපිට හිතෙනවා. මේ කළා තියෙන වැඩ දැක්කම. ඉතින් මේ තඹපු කජු. Atau kau juga dekat itu. ආ සුදු කජු රතු කජු කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙකම තියෙනවා මෙතන. මේ තියෙන රතු එක මේ තියෙන සුදු එක. කොහොම හරි මේගොල්ලෝ වගා කරලා තියෙන මික්ස් දෙකම එකට.
දැන් ගොඩක් අපි රතු කජු දැක්කට සුදු ඒවා දකින්න අමාරුයි. කඩවල වල එහෙමත් මේ දෙක තියෙනවා වෙන වෙනම මෙතන. අනුරමාව තමයි ඉතින් මේ තේ එකක් එම හදලා දෙන්න යනවා වාඩි ඉඳලා. මේ මොනවද රටකජු තඹ වතුර ඈ රටකජු තඹ වතුර ඒක වතුරනේ. මේ ටවුන් එකට එහෙම එතකොට යනවා නම් මේ මාසෙකට සැරයක් වගේ යවෙන්නේ. ඔව්. මාසෙකට සැරයක් ගිහිල්ලා මිරිස් කුඩු අනම්මන ටික අරන් එනවා නේද? නෑ ඒවා ගෙනත් දෙනවා. ඒ කවුද ගෙනත්? නාගි ගෙනවා. එයා ගෙනත් දෙනවද? ඔව්. මේක මේ සෝලා නේද? ඔව්. අලි වැටට ගන්න නේද? ඒ අලි වැට. ඕක තමයි ඉතින් මේ හේන් ගොවිතැනේ ජීවිතේ. මේ වගේ වාඩියක් හදාගෙන වටේම වගාවල් ටික කරගෙන මික්ස්ර් වගාවල් තියෙන කුඹුරු තියෙනවා කුරක්කන් වගාවල් ඊට පස්සේ දොඩම් ඊට පස්සේ මොන්යොක්කා රටකජු බඩිරිඟු මේ වගේ වගාවල් ගොඩක් මේගොල්ලෝ කරගෙන යනවා. මාර කට්ටක් කන්න ඉතින් ජීවත් වෙන්න ලේසි නෑ. ඒකට නගරෙත් එක්ක ජීවත් වෙනවට වැඩිය මට හිතෙනවා මේ වගේ තැනක ඇවිල්ලා ජීවත් වෙන එක හිතට මාර නිදහසක් කියලා. මේ කියන්නේ මේ හැදුවද නෑනේ? ඔව්. ඉතින් හදාන ආවේ. මම තේ බිව්වද? නෝන හදාගෙන ආවද? නෑ නෑ මේ මේක කවුරුන් දානකොට. සප්නදරි මම තාවම හම්බෙන දේවල්. දැන් කෑම જાති නම් කීයක් පව් කරන් ඇවිල්ලාද මේ ටික හම්බුනේ. හැම දෙයකින්ම ඉතින් චුට්ට චුට්ට කනවා තෑරියේ නෑ. තොදොල් තියෙනවා කැවුම් තියෙනවා. කැවුම් එක මේ කෝම් ගහ යට ඉඳලා මේ උලම් පාර වැඩි කාට කෝප්පයක් බොන්න තමයි යන්නේ. කාට තියෙනවා හොදට පාටට කැවුම් තියෙනවා දොදොල් තියෙනවා. කෑම වලින් නම් ඉතින් අඩුවක් නෑ. බලමු කාලා මොකද කියලා. දොදොල් කෑල්ලක් කාලා. ගෙදර හදපුවානේ හඩේව නෙවෙයිනේ. නෑ. අපිටම තියෙනවා.